හැම දිනාටම උතුම් තෙරුවන් සරණයි. අද වෙසක් පුර 15ක පොහොය දවස. සියලු සත්වයා කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව ලෞතර අමාමෑණී වූ බුදු පියාණන් වහන්සේ අන්තිම ආත්ම භාවයේ හෙවත් සිද්ධාර්ථ ආත්ම භාවයේදී උප්පත්තිය ලැබීම, ඒ වගේම සියලු කෙලෙසුන් නසා උතුම් වූ සම්බුද්ධත්වයට පත්වීම, ඒ වගේම මේ ලෝවැසියාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරලා අවුරුදු 80ක් පමණ වූාට පසු මල්ල රජදරුවන්ගේ උපවර්තන සල්ුයනේදී මහා පරිනිර්වාණයට පත්වීම කියන උතුම් තෙමගුල සිද්ධ වුණේ අද වගේ වෙසක් පුර 15ක පොහොය දවසක. ඒ වගේම ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීම් රාශියක් මේ උතුම් වෙසක් පුර 15ක පොහොය දවස සිද්ධ වුණා. විශේෂයෙන්ම ලංකා වාසීන් වන අපට ඉතාම වැදගත් සිදුවීමක් හැටියට බුදුරජාණන් වහන්සේ තෙවන වරට ලංකාදීපයට වැඩම කරලා කැලණි පුරවරයට වැඩම කරන්නට යෙදුනේ අද වගේ උතුම් පොහොය දවසක. ඒ වගේම බෝසතාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් බුද්ධත්වයේ ලබා ගැනීමට නියත විවරණ ලබා ගන්නට යෙදුනේත් අද වගේ වෙසක් පුර 15ක දවසක. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය සමනල කන්දේ පිහිටවන්නට යෙදුනේත් මේ වගේ පින්බර වෙසක් පොහොය දවසක. ඒ වගේම තමයි ශාසන ඉතිහාසයේ වඩාත් වැදගත් සිදුවීම් අතර ජයශ්‍රී මා බෝධීන් වහන්සේගේ උප්පත්තිය සිදුවීම, ඒ වගේම යසෝදරා දේවියගේ උප්පත්තිය සිදුවීම, චන්න කුමාරයාගේ උප්පත්තිය සිදුවීමත් මේ පොහොය දවසේ සිද්ධ වුණා. ඒ වගේම ශ්‍රී පාද ස්ථානයේ වන්දනා කරන වන්දනාකරුවන්ගේ වාරය අවසන් වන පොහොය දවස හැටියටත් මේ පොහොය දවස දක්වන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ පොහොය කියලා කියන්නේ ශාසනික වටිනාකම් රාශියක් තියෙන ඉතාම වටින පින්බර පොහොය දවසක්. ඔබ හැම දිනමත් මේ උතුම් පොහොය දවසේ ආමිස පූජාවන්, ප්‍රතිපත්ති පූජාවන් පූර්ණේ කරමින් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් කරමින් සීල සමාධි ප්‍රඥාවන් වර්ධනය කරමින් බුදුන් වැඩිය මඟ යන්නට හැම දිනම ප්‍රඥාවන්තව උත්සාහයෙන් වීරයෙන් යුතුව කටයුතු කරන්නට අදිෂ්ඨාන කරගනිමු. හැම දිනාටම උතුම් තුනුරුවන් සරණයි.